සිහසෙන් මාධ්‍ය වන අප අද වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයට පැමිණියා. ඔබත් එහි තවත් විස්තර දැනගන්න එන්න අපිත් එක්ක වෙහෙරගොඩ විහාරස්ථානයට. මෙම වෙහෙරගොඩ රජමහා විහාරස්ථානයට පැමිණි ඔබට පුරාණ චෛත්‍ය නටබුන් දක්නට ලැබෙනවා. මෙම චෛත්‍ය ඈත අතීතයේ ඉදිකරන්නක් බව සිහසෙන් අපට දැනගන්නට ලැබුණා. මෙම විහාරස්ථානයේ තැල් ලිපියක් අපට දැක බලා ගන්න පුළුවන්. මේ පිළිබඳ විස්තර ඉදිරියේදී අපට දැනගන්නට පුළුවන්. මෙම විහාරස්ථානයේ වැඩි තොරතුරු දැන ගැනීමට එන්න ඔබත් මා සමග. මෙම විහාරස්ථානයට පැමිණි ඔබට මතක් වෙන එක සංකල්පයක් තියෙනවා. ඒ තමයි වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය. බිබිල බුලුපිටිය පේරණ විහාරාධිපති කොත්මලේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ සමග වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානය පිළිබඳ දැන ගැනීමට අපි දැන් සූදානම් වෙමු. සම්මුදු සසුන චිරසිත උදෙසා සියසෙන් මාධ්‍යාලයේ අතවසෙත් අපි සම්ප්‍රාප්ත වුණේ උතුම් වූ සිත නිවන පුණ්‍ය භූමියකට. ඒ තමයි බිබිල පිටුකුඹුර නිල්කල වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයට. ඊටාම දර්ශනීය සිත නිවන පින්කෙතක්. ඒ ආනුභාවය විඳගනිමින් අද දවසේ එහි සිරි අසිරිය අපි වචනවලට දහම් කතිකාර්ථකට පෙරලා. මේ වෙලාවේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ නිල්කල වෙහෙරගොඩ පුදාම රජමහා විහාරයේ විහාරාධිපති කොකුන්නෑවේ සාරණ ස්වාමින් වහන්සේ මුලින්ම අද දවසේ උන්වහන්සේගේ අනුශාසකත්වය මත උන්වහන්සේගේ මඟ පෙන්වීම මත උන්වහන්සේගේ මේ පින්කෙත පිළිබඳව කතා කරන්නට බාර දුන්නේ උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර අතිගෞරවනීය කල්යාණ මිත්‍ර බිබිල බුලුපිටිය පේරණ විහාරාධිපති විශිෂ්ට ධර්ම කතික කොත්මලේ ධම්මදස්සී ස්වාමින් වහන්සේට. අවසරයි හඳුරන්නේ. ඉතින් කොහොමද මුලින්ම ශාසනික මෙහෙවර මේ දවස්වල වහන්සේගේ අපි කැමති දැනගන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි හැම දෙනාටම. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි බොහොම ගෞරවයෙන් චන්ද්‍රරත්න පෙරම්බඩගේ මැතිතුමාව සහසෙන් සිහසෙන් ඒ YouTube නාලිකාවෙන් අපේ මේ විහාරස්ථානයට පැමිණීම පිළිබඳව අපි එතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ජයසෙම්ම මැතිතුමනි, මම සඳහන් කරන්න ඕනේ මේ වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානය පිළිබඳව පුංචි වචන කීපයක්. මේ වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානය ගොඩනැගෙන්නේ මෑත ඉතිහාසයේ නෙමෙයි. මේකට තියෙන අතීත කතාවක්. ඒ අතීත කතාව තමයි පින්වත්නි එදා මේ විහාරස්ථානය පිහිටි භූමිය
පොළොන්නරුව යුගයට අයිති මහා රාජධානියට අයිති විශේෂ පන්සලක්. පසුව තමයි මේ විහාරස්ථානය අපේ ගෞරවනීය කොකුන්නෑවේ සාරානන්ද පඬිත හාමුදුරන් වහන්සේගේ යටතේ අනුශාසකත්වයෙන් උන්වහන්සේ මේක ගොඩනගා. ඉතින් මේ පළාතට ප්‍රදේශයට විශිෂ්ට සේවාවක් සිද්ධ කරන ස්වාමීන් වහන්සේ නමක් අපි සියලු දෙනා එකතු වෙලා මේ දවස්වල අපි බලාපොරොත්තු වෙනවා මේ විහාරස්ථානය ගොඩනැගීම තුළින් විහාරස්ථානය පමණක් නෙමෙයි මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය ශීල භාවනාදී ගුණධර්මයන් දියුණු කරන්නට මේක තෝතැන්නක් කරගත්. දැන් මේ මහා චෛත්‍යරාජානන් වහන්සේ නමක් නිර්මාණය වුණ මේ භූමිය ප්‍රථමෝ ඈත අතීතයේ පොළොන්නරු යුගයේ මේ භූමිය තුළ චෛත්‍යරාජානන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒක නම වෙහෙරගොඩ පුදාම රාජමහා විහාරය. වෙහෙරගොඩ පුදාම රජමහා විහාරය. මම හිතන්නේ අපි දන්නවා දකුණු ලකින් අවසර අපේ හාමුදුරනේ රජවරුන් උතුරු කරයට එකම සම්බුදු ශාසනයේ දහම් පණිවිඩය ಭಾರತයෙන් එනකොට මේ ලංකාදීපය දැනගත්තා බුද්ධිමතුන් සබුද්ධිකින් ඉන්න පුණ්‍ය භූමියක් බව. කොහොම හරි රහතන් වහන්සේලාගෙන් පිරි දෙවියනක් තමයි මේ ශ්‍රී ලංකාදීපය. අවසර අපේ හාමුදුරනේ දැන් වහන්සේ සඳහන් කළ ආකාරයට වෙහෙරගොඩ පුදාම මේ රජමහා විහාරය වහන්සේගේ දැනීමේ හැටියට කොයි ආකාරයෙන් මේ ප්‍රභාෂර වෙනවද මේ පුණ්‍ය භූමිය? මැතිතුමනි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එදා ඒ අනුරාධපුර පොළොන්නරු යුගයේදී එදා රජවරු මේ රට පාලනය කරේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පයෙන්. මේ වෙල්ලස්ස භූමිය තුළ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකේතය එහෙම නැත්නම් ඒ එදා රජදරුවන්ගේ සංකල්ප ඉස්මතු වෙන හොඳම තෝතැන්න හොඳම පුණ්‍ය භූමිය තමයි වෙහෙරගොඩ පුදාම රාජමහා විහාරස්ථානය. ඒකට හේතුවක් තියෙනවා මැතිතුමනි. අපිට මේ පිටිපසින් පේන මහා විශාල වැව එකට කියන අපි උයන් කුඹුර වැව කියලා. බුද්ධදාස මහා රජතුමා විසින් නිර්මාණය කරන ලද ඔසුයන පිටලා තිබෙන්නේ මේ වෙල්ලස්ස භූමියේ දකුණු ආසියාවේ තියෙන එකම හර්බල් ගාඩන් එක. රජවරයෙක් හදපු ඒ හර්බල් ගාඩන් එක එහෙම නැත්නම් මේ ඔසු උයනට මායිම්ම තමයි මේ විහාරස්ථානයත් මේ වැවත් පිටලා තිබෙන්නේ. අරලු බුළු නෙල්ලි ඖෂධ උයන දකින්නකොට මේ ප්‍රදේශයෙන් තමයි බොහෝ වෙලාවට මම හිතන්නේ නොඑක් ආයුර්වේද මධ්‍යස්ථානවලට ඖෂධ සැපෙන්නේ. බුද්ධදාස රජතුමා අපි දකිනවා එතුමන් මේ වේද ගණනාවක් ගන්ධාරූඪ කරපු රජවරේ උන්වහන්සේගේ එතුමන්ගේ බොහෝ පොත්පත් ඇසුරු කරගෙන තමයි ආයුර්වේද සාහිත්‍ය වේද සාහිත්‍යයන් තුල බොහෝ විදවරු තමන්ගේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉදිරියට අරන් යන්නේ. ඒක නත් මතක් කරන්න ඕනේ. අවසර අපේ හාමුදුරනේ අපිත් එක්ක මේ මොහොතේ සිද්ධවා දහම් පාසල් ගුරු ආචාර්ය ප්‍රධාන දායක මහත්මයා කේ.ජී. ප්‍රියන්ත කුමාර මහත්මයා. එතුමාත් අපි ගෞරවණීය CSN මාධ්‍ය නාලිකාව වෙනුවෙන් අපි පිළිගන්නවා. කේ.ජී. ප්‍රියන්ත කුමාර මහත්මයා කොහොමද දැන් දහම් පාසලේ කටයුතු මේ වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන ආකාරය පිළිබඳව අපි මූලිකවම අඳුනා ගනිමු. ඔව් ආයිබෝන් මහත්මයා. වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ අපේ හාමුදුරුව මේ විහාරස්ථානයක් කරගෙන මෙතනට වඩින්නේ 2009-10-28 වගේ දවසක. එතකොට ඒ වෙනකොට මෙතන පුංචි පැල්පතකට සීමා වෙනවා උන්වහන්සේට වැඩ ඉන්න පමණක්. ඒත් එක්කම ටික කාලයක් යද්දී 2015 වසර වාගේ එනකොට මට යෝජනා කරනවා අපේ හාමුදුරුව මේ පියන්ත මල්ලි අපි දහම් පාසලක් පටන් ගන්න ඕනි ගමේ දරුවන් අපි යහමගට ගන්න දරුවෝ පොඩ්ඩක් එහෙම යනවා ඒකින්ද අපි මේ දරුවෝ පොඩ්ඩක් යහමගට ගන්න ඕනි අපගේ දහම් මාවතට ගන්න ඕනි පියන්ත මල්ලි මොකක් හරි කරමු කිව්වට පස්සේ 2015 ජනවාරි මාසේ දිනේ පොඩ්ඩක් මට මතක නැහැ. ඒ වගේ දවසක පටන් ගන්න දහම් පාසල. එදා ඉඳලා ලොකු හාමුදුරුවොත් එක්ක දහම් පාසල කරගෙන යනවා. ඉතින් මේ දහම් පාසලේ ගොඩාක් අපි අද වෙනකොට මේ
මේ සැප සම්පත් තිබුණට දහම් පාසලේ එදා දවසේ ගොඩක් දුරට අපට දරුවන්ට ඉන්න තැනක් තිබුණේ වැහි දවස්වල දහම් පාසල පැවැත්වෙන්නේ නැහැ ඉන්න තැනක් නැති හින්දා වැහි දවස්වල වැහි සමයේ කොහොමදත් ළමයි ඉන්නේ දැන් තමයි දැනට සැප සම්පත් අපට ගොඩක් පහළ වෙලා තියෙනවා ඒ අපේ වන්දිනීය පූජනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඒ පින් මහිමට එතනින් ගියාම උන්වහන්සේලාට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕනේ උන්වහන්සේලාට කල්යාණ මිත්‍රෝ විදිහට අපේ අවසරයි අපේ නම කියන්න මේ කොත්මලේ ධම්මදස්සී අපේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේත් වැඩ ඉන්නවා මේ පන්සලේ අපේ හැම දෙයකටම වැඩ ඉන්නවා එතකොට අපේ ලොකු හාමුදුරුවෝ දහම් පාසල් කටයුතු කරගන්න එතකොට දරුවන්ගේ හැම දෙයක්ම ඕනෑ එපාකම් බලලා දරුවෝ දිහාවේ ආදරයෙන් කරුණාවෙන් ඇත්තටම දරුවන්ගේ ආධ්‍යාත්මයම හදන්න උපන් ස්වාමින් වහන්සේලා පිරිසක් කියන එක හේතුව මට උන්වහන්සේත් එක්ක අපි මේ ධම්මදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේත් අපේ කොකුන්නෑවේ නම කියන්න අවසරයි සාරාන්ද ලොකු හාමුදුරුවන් වහන්සේත් ඇත්තටම දහම් පාසල් මාර්ගයට ගණ්ඩත් මේ ගමේ මිනිස්සු ටික දහම් මගේ තියන්න ඇත්තටම දැන් කියන්නේ 2026 වර්ෂය වෙනකොට ආධ්‍යාත්මික වසරක් විදිහට දැන් ඉබේටම මේ පාවෙලා ගිහිල්ලා තියෙනවා. ඒක ආධ්‍යාත්මික වසරක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. දහම් පාසලෙත් අපි හිතුවේ නෑ. හැබැයි දැනටත් දහම් පාසල් ප්‍රධානකරු ආචාර්යතුමා වැඩසටහනක් දාගෙන තියෙනවා. පුතේ ඉරිදා දවස දහම් පාසලට අපි පොයේ දවසක් සංකේත වුණොත් එදාට අපි සිල් වැඩසටහනක් කරමු කියලා. ඇත්තටම සිහසන් වැඩසටහනේ මේ ගරු භාරකත්වය දරන ඔබතුමාට කියන්නේ මේ වසරේ ආධ්‍යාත්මය සඳහා පමණක් පෝයවල් 6ක් 7ක් වාගේනවා මේ වසරට ඉරිදා දවස් මුල් කරගෙන. එතකොට ඉබේටම දහම් පාසල් කටයුතු අති සාර්ථක වීගෙන යනවා කියලා හදවතේ හොඳ සතුටක් දැනෙනවා. සීල සමාධි ප්‍රඥා ඒ තමයි ලෝතර බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ මහා කාරුණික වහන්සේ යා යුතු මාර්ගය පෙන්වා දුන්නේ. අවසර අපේ හැමදෙරෝනේ මේ වහන්සේ නතර කරා මේ බුද්ධදාස රජතුමන්ගේ ඔසුවෙන පිළිබඳව. අපි එතනින් නැවතත් කතාව පටන් ගමු. ඔව් මැතිතුමනි මේ බුද්ධදාස මහා රජතුමා කියලා කියන්නේ අපේ ලංකා ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ රජවරයෙක්. මෙතුමා ප්‍රසිද්ධ වෙන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට. දැන් අපි මේ ආයුර්වේද කියන කතාන්දර එන්නේ ඉන්දියාවත් එක්ක සාසම්බන්ධ වෙලා මේ නූතන යුගයේ. නමුත් අපේ තිබුණා හෙළ වෛද්‍ය විද්‍යාව. මේ හෙළ වෛද්‍ය විද්‍යාව ආරම්භ වෙන්නේ අතීතයේ සිට. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ විශ්වයේම මේ ලංකා ධරණී තලයේම පාලනය කරපු මහා රාවණ රජතුමාට ඉතිහාසයක් තියෙනවා මේ නිල්ගලට. මහා රාවණ රජතුමාගේ අතීත මාලිගාවක් තිබ්බ තැනක් තමයි අපි ඔය හඳුන්වන්නේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න පුණ්‍ය භූමියක් ෆයිලේගම රාජමහා විහාරස්ථානය. පයිලේගම රාජමහා විහාරස්ථානය මේ එක සඳහන් ඉතිහාස කතාවක්. පයිලේගම මුත්තා දනුමොනර යන්ත්‍රය හදලා ඒ දනුමොනර යන්ත්‍රයෙන් අහසෙන් ගමන් කරනකොට මේ යන්ත්‍රය නැත්තම් ඒ දනුමොනරේ කඩාගෙන වැටිලා ඒ පයිලේ මුත්තා මිය පරලෝ ගියා කියලා. ඒ වගේම අපේ වංශ කතාවල සහ අපේ ස්වාමීන් වහන්සේලාගේ පරම්පරාවෙන් අපිට අහන්න දකිට ලැබෙනවා. එදා ඒ දනුමොනරේ හදන පුස්තකය තැන්පත්ලා තිබ්බ භූමියක් තමයි පයිලේගම රාජමහා විහාරස්ථානය කියලා කියන්නේ. එදා ඒ රාවණ මහා රජතුමා වැඩ හිටපු භූමිය පසු කාලීන වේ මාලිගාව සම්මා සම්බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලාට පූජා වෙනවා. ඒ පූජා වෙලා එතෙන් පටන් විහාරස්ථානයක් විතර අදටත් ඒක දකින්න නටබුන් අපිට සාක්ෂි සාධක සහිතව නටබුන් තිබෙනවා. ශිල්පී ගණනාවක් මේ භූමිය තුළ තිබෙනවා. ඉතින් මං හිතනවා ලංකා ඉතිහාසයේ අවුරුදු 12600කට ඉස්සෙල්ලා තමයි රාවණ රජුරෝ වැඩ හිටියේ. හරිම දියුණු තාක්ෂණයක්. එදා ඒ තිබ්බ තාක්ෂණය කාටවත් කියන්න බෑ මෙච්චර මෙපමණ තාක්ෂණයක් කියලා. ඒ තරම් දියුණු තාක්ෂණයක්. ඉතින් ඒ කාලේ ඉඳලම මේ වෛද්‍ය විද්‍යාව කියන එක ලංකාවේ පිටලා තිබ්බ දෙයක්. එදා ඉඳලාම ඒ ඔසු භාවිතා කරලා තිබෙනවා පින්නා. ඒ වගේම තමයි මේ නිල්ගල හර්බල් ගාඩන් එකේ එහෙම නැත්නම් මේ බුද්ධදාස මහා රජතුමා නිර්මාණය කරා කියන එක අරුලබුළු නෙල්ලි පමණක් නෙමෙයි. අපි සමහරුන්ට නොදකින කියන සමහරු නොදකින ඔය ප්‍රාණජීව වගේ ඖෂධ, ඒ වගේම තමයි දුර්ලභ ඖෂධ, ඒ වගේම තමයි සඳහන් වෙනවා ඔය ප්‍රාණජීව පමණක් නෙමෙයි ඒ වගේම තමයි ජීව ප්‍රාණ කියලා ඖෂධ වර්ග. ඒ කියන්නේ ඔය ඉතිහාසයේ ගොඩක් සඳහන් වෙනවා සමහර ඒ ඖෂධ ඒවා මිරිකලේ යුස අරගෙන කෙනෙකුගේ තුවාලයක ගැල්ලුවොත් ඒ තුවාලේ ලේ වහනය නවතිනවා, ඉක්මනින් සුවපත් වෙනවා.
ඉතින් ඒ වගේ ඖෂධ ගණනාවක් මේකේ තියෙනවා. ඉතින් අපි ඔය දුටු සතුට වගේ දේවල් කිසිම කෙනෙක් දැකපු නැති දේවල්. හලුනික වගේ දේවල්. ඊට පස්සේ ගත්තාම දැන් අපි සඳහන් කරනවා ඔය අලි ඇත්තු පවා ඒ ගස් යටින් ගමන් කරන්න ගජමදාහරා කියන. ඒ ගජමදාහරා කියන දුර්ලභ ඖෂධය පවා තියෙනවා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා අතීතයේ රාජකුමාරිකාව මේ වතුරට දාලා ඒ තමන්ගේ රූප ස්වභාවය වැඩි කරගන්න ඒ නාලිය කුසුම් කියන පුෂ්පයක් තියෙනවා. නාලිය කුසුම් කියලා කියන්නේ 18. ඒක පිපෙන ලස්සන මල් පොකුරක්. ඒ මල් ටික අරගෙන කඩලා වතුරට දාලා ඒ තටාකය තුළ තමයි ස්නානය කරේ කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ වටිනා හැම පැත්තකටම වටිනා. ඒ කියන්නේ අපේ මේ සෞඛ්‍යයට විතරක් නෙමේ මානසික සුවය ඒ හැම දෙයකටම වටිනා ඖෂධ ශාක ජාති විශාල ප්‍රමාණයක් මේ නිල්ගල ඖෂධ වනාන්තරය තුළ තිබෙනවා. පේරණ විහාරාධිපති විශිෂ්ට ධර්ම කතික කොත්මලේ ධම්මදාස ස්වාමීන් වහන්සේ අද සියසෙන් මාධ්‍ය නාලිකාවේ පින්කෙතක අසිරිය සිත නිවන පින්කෙතක අසිරිය සමග එකතු වෙන්නේ කතා බහ යෙදෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ බොහෝ විදේශී බලවතුන් තමන්ගේ කියා හඳුන්වාගෙන අවසර අපේ හඳුරන්නේ මේ පේටන් බලපත්‍ර ලබාගෙන තිබෙනවා මේ බොහෝ ඖෂධවලට. අපි ඒක ගැන සඳහන් කරන්න ඕනේ. මම හිතන්නේ ලෝකේ පුරා සදහැවත් බෞද්ධ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. අපේ රටේ තියෙන මේ දේශීය ඖෂධ ශාකවල තමයි ඕන් බලපත්‍ර ලබාගෙන පේටන් බලපත්‍ර ලබාගෙන තමන්ගේ කියලා හිමිකම් කියන්න උත්සාහ ගන්න. අපි ඒක ගැන මතක් කරන්න ඕනේ. හොඳයි. අපි වෙහෙර පුදාම මේ රජමහා විහාරය ගැන සඳහන් කරනකොට ප්‍රියන්ත ආචාර්ය ගුරුතුමනි ඔබතුමා සඳහන් කරා මෙහි දේවල් අරගෙන ගිහිලා විලතිගොඩ පන්සලෙත් වෙහෙර තනන්නට අවශ්‍ය කටයුතු තිදුනා කියන කාරණාව සඳහන් කරා. ඒ ගැන සඳහන් කරොත් ඔබ දන්න තොරතුරු? ඔව් මේ සිස්සෙන් මේ නාලිකාවේ ආධිපත්‍ය දරන මහත්මයාණෙනි ඔබතුමාට කියන්නේ මෙහි අපි මෑත කාලෙන අපි දැනට මෙහෙම තැන්පත්තිලියට කැලේ කොලේ ඇලේ දුලේ එහෙම ඇවිද පැවදපු සාමාන්‍ය ජීවිතයක් ගත කරපු තරුණයෝ ඒ වෙනකොට අපට ගොඩක් දේවල් මුණ ගැහිලා තියෙනවා. එතනින් ගියාම දැන් අපි එකින් එකට දැනට සංසන්දනය කරලා බලද්දී තමයි තේරෙන්නේ මේ වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ තනිකර මේ දැනට අපි ඉන්න මේ භූමියේත් උඩ ලොකු විශාල ගල් පතුරක් තිබිලා තියෙනවා. ලොකු විශාල ගල් ටැඹවල් නිර්මාණය වුණේ ඒ ගල් පතුර හරහා. එතකොට එතනින් ගත්ත ගල් ටැඹවල් ටික දැනට මේ ආවට ප්‍රදේශයේ රජමහා විහාරයක දක්නට ලැබෙන නටබුන් අතරින් දකින්න ලැබෙන්නේ අල්ලපු අපට අයිතිවාසිකම් කියන මේ රජමහා විහාරස්ථාන මේ විලායතිගොඩ රජමහා විහාරස්ථානයේ මළුව පුරාම තියෙන ගල් ටැඹවල්. එතන කොහොමවත් වටපිටාවක මෙහි ගල් ටැඹවල් නිර්මාණය කරන්න ස්ථාන නැහැ. මේ ස්ථානයෙන් තමයි ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපිට පිටුපසින් තියෙන ප්‍රදේශයේ තව ගල් තලාවක් තියෙනවා. එතනත් තියෙන ගල් ටැඹවල් නිෂ්පාදනය කරපු තැනක්. ඒ වගේ අතටත් මේ ගල් ටැඹවල් වල කොටස් දැක් ගන්න පුළුවන් මේ අවස්ථාවේ දැනටමත් තියෙනවා. එතකොට ඒ වගේ නටබුන් තිබ්බු ගොඩාක් තැනක් තමයි මෙතන. මෙතනත් විශාල වශයෙන් ගල් ටැඹවල් තිබුණා. අපි චූටි කාලේ අපි දන්නවා මෙහි ගල් ටැඹවල් 80 ගානක් වගේ තිබිච්ච මතකයක් තියෙනවා. ඒවා මේ එක එක බලධාරීන් විසින් තැන් තැන් වලට අරන් ගිහිල්ලා එක්කෝ අලංකරණයට ගිහින් තියාගත්තා. ඒ වගේ වටිනාකමට ගිහිල්ලා තියාගත්ත තැන් තියෙනවා. ඉතින් ඒවා බලධාරීන් කරපු දේවල් ඉතින් අපට ඒවට ඇඟිලි ගහන්නත් දැන් බෑ. හේතුව මේ ඒ වගේ බලධාරීන්ට සාමාන්‍යයෙන් මේ ඇවිල්ලා රජ පෙළපතේ නාමේ රකින්න බැරි නම් අපි කොහොමද මහත්තයෝ රකින්නේ? ඉතින් ඒවා ඒ කට්ටිය අරන් ගිහිල්ලා ගල් ටැඹවල් ටික තියාගත්තා. අපිට දැනට මේ විහාරස්ථානයේ ගල් ටැඹවල් 4-5ක් වගේ තමයි තියෙන්නේ. අපිට ඒ ටිකේ වටිනාකම මෙහෙම දැනනවා නම් කලින් නම් කොහොම දැනෙන්න ඕනේද? හොඳයි. මම හිතන්නේ මහා කරුණාවෙන් යුක්තව ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිම් වහන්සේ ඉදිවිලා තිබෙන මේ පුණ්‍ය භූමියේ මම හිතන්නේ අපේ හාමුදුරුවනේ මේ තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද කාලේ බොහෝන් සඳහන් කරා මේ පුණ්‍ය භූමිය අපේ නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මත මඟ පෙන්වීම මත කොකුණෑවේ සාරානන්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව මත ගොඩනැගෙනවා කියන කාරණා. තවත් මතක් කරමු මෙහි ස්ථානයේ දකින්න වහන්සේගේ හිත්ගත් ස්ථාන මෙහි තියෙන ආනුභාවය පිළිබඳව තවත් මතක් කරමු. ඔව් මැතිතුමනි මේ පුණ්‍ය භූමිය සාරානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ
මේ භූමියට වඩින්න කලින් වැඩ ඉන්නේ විලායතිගොඩ රාජමහා විහාරස්ථානය තුළ. ඒ විලායතිගොඩ රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ හැටියට තමයි වැඩ ඉන්නේ. අපේ ගෞරවනීය අපවත්ති වදාළ මල්ලයි පඤ්ඤානන්ද කියන අපේ ගෞරවනීය නායක මහිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් තමයි අපේ ගෞරවනීය කොකුන්නෑවේ සාරානන්ද නායක ස්වාමීන් වහන්සේ. එදා ඒ ශාසනික ඒ සසුනේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච ගැටලුවක් නිසා උන්වහන්සේට වඩින්නට සිද්ධ වෙනවා මේ භූමියට. උන්වහන්සේ මේ භූමියට වඩිනකොට මේ අපේ නායක මහත්තයා ඒ වගේම තමයි මේ ගම්මානේ පිරිස සියලු දෙනාම එකතු වෙලා උන්වහන්සේට උපස්ථාන කරා. සිව්පසයෙන් සැලකුවා. මේ භූමියට උන්වහන්සේ වැඩම කරලා මේ භූමිය තුල ඉස්සල්ලාම සල්ලතු හිවිලි කරගෙන තමයි අපේ මහත්තුරු තමන්ගේ සංඝාවාසය නිර්මාණය කරගත්තේ. ඒතර මෙතන තිබුණා ඔය ගල් කැඹවල් කීපයක්. ඊට පස්සේ ගත්තාම මේක සෙල්ලිපි කීපයක් තිබෙනවා. ඒක සඳහන් වෙන්නේ මේ වැවයි පන්සලයි ගමයි පන්සලයි වැවයි දාගපේ කියන සංකල්පයෙන් මේ ආරම්භ කරපු මේ ගම්මානය මේ කුඹුරු ටික අයිතිය තිබුණේ එදා රජයට, එහෙම එදා රජවරුන්ට, එදා රාජ්‍යයට. මේ ගල්ටැඹේ තියෙනවා හරි විශේෂත්වයක්. මේකේ තියෙන කපුටෙක් සහ බල්ලෙක් කොටලා මේක සෙල්ලිපිය සටහනක්. මේක සඳහන් වෙන්නේ මේ කෙත්වතු වලින් ලැබෙන ආදායමෙන් 3න් 1ක කොටසක් සසුනට පූජා කරන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙම නැතිනම් බල්ලෝ වෙලා කපුට වෙලා උප්පත්ති ලැබනවාය කියලා තමයි ඒ ශිලා ලේඛනයේ එටම් ලිපිය සඳහන් වෙන්නේ. ඉතින් සාරන්ත පඬිත හාමුදුරන් වහන්සේ මේ භූමියට වැඩම කරලා මේ භූමිය තුල උන්වහන්සේ වැඩම කරනකොට ගරා වැටිච්ච චෛත්‍යයක් තිබුණා. ඒ ගරා වැටිච්ච චෛත්‍ය ඒ පොළොන්නරු යුගයට අයිති චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. ඉතින් ඊට පස්සේ චෛත්‍යයයි මේ ගල් ටැඹවල් ටිකයි විතරයි මෙතුමනි මෙතන තිබුණේ. ඊට පස්සේ තමයි මේකේ ටිකෙන් ටික බුද්ධ මන්දිර, දේව මන්දිර, ඊට පස්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආදී දේවල් නිර්මාණය වෙන්නේ. මේ භූමිය තුළ මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරනකොට අපේ ඒ සොයිස මෙතනිය ඇතුළු ඒ කණ්ඩායමක් මේ ගම්වාසී සියලුම දෙනා දායකයෝ. අවුරුදු 80 90 සමහර වයස්ගත පිරිස පවා දාඩිය හෙළලා තමයි ඔය මහා චෛත්‍ය නිර්මාණය කරේ. ඔය චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භය තුළ වැඩ ඉන්නවා සර්වජ්‍ය ධාතුන් වහන්සේලා දෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා දා කරඬුව මම ළඟ මගේ ගාව වැඩ හිටපු කරඬුව වහන්සේනමක් මම පූජා කරා ලෝභ නැතු. ඒ කරඬුව වහන්සේ තැන්පත් කරලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේ අපි හදලා සසුනට පූජා කරා. ඒ පූජා කරපු දවසේ ඉඳලා ඒ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට සම්මා සම්බුද්ධ ශාසනය තුළ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබුණා. ඒ ආශිර්වාදය ලැබිලා උන්වහන්සේ අදටත් මේ භූමිය තුළ උන්වහන්සේ ඇතරම නිර්මාංශිකයි. ඒක විශේෂ පිළිවෙතක් නෙමෙයි. නමුත් බුද්ධ ශාසනය තුළ උන්වහන්සේ නිර්මාංශිකව උන්වහන්සේ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා පවා විශ්වාස කරගෙන උන්වහන්සේ ගමන යනවා. ඉතින් උන්වහන්සේට වැරදීමක් වුණේ නැහැ. මෙතන සිද්ධාත්ම ස්ථානයේ හැටියට මම සඳහන් කරන්නේ අපේ පියන්තවල්ලේ මම දකින්නේ මෙන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙල්ලස්සේ නිර්මාණය වෙච්ච විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ. දැනට වෙල්ලස්සේ නිර්මාණය වෙච්ච විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි මේ හිට පිළිම වහන්සේ. මේක ආකෘතිය තමයි අනුරාධපුරේ අවුකන පිළිම වහන්සේගේ ආකෘතිය. ඒ ආකෘතියට තමයි නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ පිළිම වහන්සේ නිර්මාණය කරපු ඒ නිර්මාණ ශිල්පියක් විශේෂයෙන්ම අපි දැන් අපිට මැතිතුමනි අපිට පුළුවන් ගඩොල්ද ගල්ද වැලිද මේ සියලුම දේවල් ගෙනලා ගොඩ ගහන්න සල්ලි පවා එකතු කර ගන්න පුළුවන්. හැබැයි මේ විශ්විත නිර්මාණයක් කරන්නේ නිර්මාණ ශිල්පියාගේ තියෙන්න ඕනේ පුදුමාකාර දැක්මක්, දර්ශනයක්, ආධ්‍යාත්මය ශක්තියක්. ඉතින් අපි දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානය තුළ වැඩ හිඳමින් මේ ගම්මානේ, ගොතුරු ගම්මානේ ඒ සියලුම මිනිසුන් දිහා මහා කාරුණික බලන් ඉන්නවා. ඔබට කියන්න මේ පිළිම වහන්සේ නිර්මාණය කර නිර්මාණ ශිල්පීන් වුණාට මේ පසුබිම් තලාවේ පේන මේ මළුව සියල්ලක්ම අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට හීනෙන් දැකපු, සමහර අවස්ථාවල හීනෙන් දැකපු විදිහට තමයි මේක නිර්මාණය කරේ. ඒක හරි ආශ්චර්යමත් සිදුවීමක්. උන්වහන්සේට හීනෙන් ඇවිල්ලා කියනවා දැන් මේක මෙහෙම කරන්න ඕනේ මේ විදිහට. ඒ වගේ උන්වහන්සේගේ දැක්මට අනුව තමයි
මේ ලස්සන ජල තටාක මේ මල් තටාක ඊට පස්සේ ගත්තා මේ විස්මිත මේ සැකිල්ලක් නිර්මාණය කරලා එහෙම නැත්නම් මේකේ මේ ප්‍රාකාරය නිර්මාණය වෙන්නේ උන්වහන්සේගේ අදහසට අනුව. පෙර සැලසුමක් තිබුණේ සීනෙන් පවා පොකුන්නෑවි සාරණ ස්වාමීන් වහන්සේට මෙවන් දේ කියනවා නම් ඒ කියන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රය ඇවිල්ලා සඳහන් කරනවා කරම මේ බුදාම පන්සල් ගොඩනගින්න ඕන කියන කාරණා උන්වහන්සේට මග පෙන්වන්න තියෙනවා. කේජී ප්‍රියන්ත ආචාර්යතුමනි මතක් කරන්න ඕනේ දහම් පාසල කියන කාරණා අපේ හැමතුරු. ඉදා රජවරු, සිටුවරු, වෙදවරු බිහි වෙන්නේ සිවුර මතින්. සිවුර යට තමයි උන්වහන්සේලා මග පෙන්වන්නේ සිවුරත් එක්ක, චීවරත් එක්ක. මහියංගනේ අපි අහලා තියෙන බොහෝ රජවරු, සිටුවරු කියා ඔවුන්ට මග කියා දෙන්නේ මේ ගෞරවනීය චීවරය දරාගත් යතිවරුන් වහන්සේලා. කොහොමද මේ දහම් පාසලට අවශ්‍ය අඩුපාඩුත් ඇති මම හිතන්නේ තවත් කොහොමද ඉදිරි කටයුතු කරන්නට තවත් අවශ්‍ය දේවල් තියෙනවද? ඔව් මේ මැතිතුමනි මේ විහාරස්ථානයේ අපට ඉදිරි සැලසුමක් කියලා දීර්ඝ කාලින සැලසුම් නැහැ. අපට තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් දැනට දැන් අපේ මෙහි වැඩ ඉන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ අහවල් කාලේ අහවල් දාට මේක කරන්න ඕනි කිව්වොත් කොහොම හරි කරනවා. දැන් අනිවාර්යෙන්ම එහෙම තමයි මෙහි වැඩසටහන් සම්පූර්ණ සියල්ලම මේ වෙද්දී අපි එදා ඉඳලා අද වෙද්දී ලොකු හාන්දුරුවන්ගේ හෙවෙනේ කිව්වට මේ ඒ වචනට කිසිම මේ පැකිලිල්ලක් නැහැ. හෙවෙනේ කියන්න ඕන. උන්වහන්සේගේ යන අඩිපාරේ අපි පිටිපස්සෙන් එනවා, අපි දකිනවා. උන්වහන්සේ කිව්වොත් අහවල් දවසේ මේක කරනවා කිව්වොත් කරනවම තමයි. ඒක ඔබතුමා ඉස්සල්ලා කිව්වා වගේ කාගෙන් හරි එන පණිවිඩද ඒවා කියලා අපට හරියටම තක්සේරු කරන්න පුළුවන්කමක් තියෙන එක. වචනේ හරියටම කියනවා. දැන් අද උදේ දහම් පාසල් මේ ඉස්සරහ අනුශාසනාවේදී කිව්වා ලබන අවුරුද්දේ මේ වාගේ කාලයක මේ වාගේ වෙනකොට ඔයාලට සියලුම දේවල් අංග සම්පූර්ණයි. ඒ කියන්නේ දැනට අපට ධර්මශාලාවක අඩුපාඩුව තමයි මෙතිතුමනි තියෙන්නේ. එතකොට ධර්මශාලාවෙන් අඩුපාඩුව ලබන අවුරුද්ද වෙනකොට නිමයි. ආයි වචනේ කිව්වා නම් ඒක කිරිගහට කෙටුවා වගේ තමයි. ඒක අනිවාර්යයෙන්ම හාමුදුරුවෝ කරනවා. දැන් ඒ අඩුපාඩුව වුණාම දහම් පාසල සම්පූර්ණයි. එතකොට අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තම දහම් පාසල දරුවන්ගේ ආධ්‍යාත්මය හදන එක තමයි අපිට බාර දෙන උන්වහන්සේ පිටිපස්සේ ඉඳලා හැම දෙයක්ම ඒ දරුවෝ වෙනුවෙන් දැන් කරන්න පටන් ගන්නමාරයි. පුංචි දරුවාගේ කැටේ තියෙන පුංචි ධනයක් මහා දානපතියන්ගේ ධනයක් සමකොටගෙන තමයි මේ ස්ථානය ගොඩනගන්නේ. ඒකත් අපි මතක් කරන්න ඕනේ. හැම දිනාගෙම වචනකින් හරි යහපත් සංකල්පත් එක්ක මේ පුණ්‍ය භූමිය ගොඩනගලා තියෙනවා. ධනය, ශ්‍රමය, කැපවීම, දහදිය කඳුලත් එක්ක තමයි පුණ්‍ය භූමිය. ලොකු හාමුදුරුවන්ගේ වීරිය. සංකේක වීරිය. අපේ හාමුදුරනේ මේ අපේ කොකුන්නෑ සාරණ වහන්සේ කාර්ය බහුලයි. ඔව් උන්වහන්සේ අතරම කියනවා මේ වෙලාවේදී ධර්මාචාර්යවරයෙක් විදිහට පිටපොඹර මුතියක මහාපාසාරය පදවිය උසුරනවා. ඉතින් ඒ වගේ ගත්තාම උන්වහන්සේට විශේෂ ධර්ම දේශනා. ඒ වගේම තමයි සමාජීය කටයුතු. ඊට පස්සේ ගත්තාම තව ගොඩක් දේවල්. ඒ කියන්නේ අපිට කියන්න බැරි තරම් දේවල් උන්වහන්සේට යෙදෙනවා. ඒ නිසා උන්වහන්සේ හරි කාර්යබහුලයි. සමහර අවස්ථාවන් වල මම උන්වහන්සේට විවේක ගන්න කියලා ධර්ම දේශනාවලට ඒ ආදී දේවල් වලට මේ ප්‍රදේශයේ වැඩිපුරම උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර හැටියට මම තමයි වැඩම කරන්නේ. අපේ මැතිතුමනි ඔබතුමා පුංචි කාරණාවක් ඉස්සලා සඳහන් කර අර විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ කතන්දරේ. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ විහාරස්ථානයේ පමණක් නෙමෙයි ඈත අතීතයේ දුටුගැමුණු මහා රජතුමා ඒ යුද්ධ 28ක් කරා මේ දකුණේ ඉඳලා මේ රට රැක ගන්න. දුටුගැමුණු මහා රජතුමා දකුණේ ඉඳලා යුද්ධ 28ක් කරනවා මේ අනුරාධපුරේ බේර ගන්න. එලා රජුරෝ කියලා කියන්නේ එදා හිටපු ධාර්මික රජවරයෙක් අවුරුදු 44ක් පාලනය කරා රට. හැබැයි එතුමා ඒ රට එක්සේසත් කර වෙන හේතුවක් නිසා නෙමෙයි මෙතුමනේ. එදා ශ්‍රී මහා බෝධියත් තෝපාරාම මහා චෛත්‍යයත් ආරක්ෂා කරගන්න දකුණු අකුධාතුන් වහන්සේ ඒකලා යුද්ධ කරේ. ඒ යුද්ධ කරගෙන යන අවස්ථාවේදී මේ තෝතන්නක් කරගත්තේ සේනාව සංවිධානය කරේ වෙල්ලස්ස කියන පුණ්‍ය භූමිය. වෙල්ලස්ස කියන පුණ්‍ය භූමිය තමයි සේනාව සංවිධානය. මේ දුටුගැමුණු කතාව ඉතිහාසයේ කියනවා නම් සාමාන්‍යයෙන් මට පැය 3ක 4ක විතර දීර්ඝ දේශනාවක් කරන්න පුළුවන්. මොකද මම මේ කතාව දිගට දන්නවා. මොකද මම කොත්මලේ ඉපදිච්ච කෙනෙක්.
පොත්මලේ තමයි දුටුගැමුණු මහා රජතුමා කුමාරය අවදීදී තමන්ගේ පියතුමත් එක්ක රණ්ඩු වෙලා ගිහිල්ලා සැඟවිලා ඉන්නේ. පොත්මලේ වීසුළු ගෙදර කියන ඒ ගෙදර. එතකොට ඇවිල්ලා ඒ ලොකු ඉතිහාසයක් පුංචි කාලේ ඉඳලා තියෙන මේ මම මේ සඳහන් කරන්නේ වෙල්ලස්සේ ඉතිහාසය. දුටුගැමුණු මහරජතුමා මේ වෙල්ලස්සට ඇවිල්ලා සඳහන් වෙනවා ඒ කරඬු ලෙනේ හැංගිලා හිටියයි කියලා. ඒ කරඬු ලෙන කියලා කියන්නේ ඔය කරාඬුගල කියන ගම්මානයේ තියෙනවා ඒ විශාල ගල් ලෙනක්. ඒක ස්වභාවිකම සීතෝෂ්ණ දෙකට ඔරොත්තු දෙන ගල් ලෙනක්. එතන නටමුන් තියෙනවා ගොඩක් අපේ ගල් ලෙන් ගොඩක් තියෙනවා. ඒ කරඬු ලෙනේ වැඩ ඉඳලා සේනාව සංවිධානය කරා මයංගනයට වැඩම කරා. මයංගනේ යුද ප්‍රහාරات එක්ක තමයි මැතිතුමනි ඔය යුද්ධයට වැඩම කරේ දා කරඬුව කඩොල්ලේ තාගේ පිට තියාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තමයි දුටුගැමුණු මහරජතුමා යුද්ධයට වැඩම කරේ. ඒ ගිහිල්ලා ඉන් පස්සේ මේ යුද්ධයේ ජයග්‍රහණ මම මේ කෙටියෙන් සඳහන් කරා. යුද්ධයේ ජයග්‍රහණය කරා. යුද්ධයේ ජයග්‍රහණය කරාට පස්සේ මේ ලංකා ධරණී තලය තුළ විස්මිත මහා නිර්මාණයක් ඉදිවෙන්න තියෙනවා. ඒ තමයි ස්වර්ණමාලී මහා චෛත්‍යය. ඒ ස්වර්ණමාලී මහා චෛත්‍ය නිර්මාණය කරන නිර්මාණ ශිල්පියා හම්බ වෙන්නේ මෙහෙමයි. ඒ නිර්මාණ ශිල්පියා පින්වත් ඇවිල්ලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නියෝජනයක්. එහෙම නැත්නම් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඇඟට වැහිලා තමයි එතුමාට ඒ නිර්මාණය කරලා දරයිතුමා චෛත්‍ය හදන්න හිතනවා. යුද්ධ ඉවර කරලා ක්ෂේසත් කළ රට. නමුත් ගඩොල් ඕනේ. එතකොට ඇවිල්ලා මේකට අමුද්‍රව්‍ය ඕනේ. එතකොට පින්වත් දැන් මේක හදන්න සලස්මක් ඕනේ. ශිල්පිය සඳහන් වුණා අනාගතයේ පහළ වෙන දුටුගැමුණු නැමැති මහරජවරයා මගේ මීමුණු පුරා මේ චෛත්‍ය හදනවා කියලා. හැබැයි දුටුගැමුණු මහා රජතුමාට අවශ්‍ය වුණා පින්වත් මොකක්ද මේක කරන්නේ කොහමද? මේකට සලස්මක්. ඒ වෙලාවේ බාසුනේලා ගෙන්නනවා රජගෙදරට. ගෙන්නුවට පස්සේ එක් බාසුන එක ආකෘති පෙන්නනවා. නමුත් ඒ රජතුමා කැමති වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් ඇවිල්ලා මේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ ඒ බලයත් එක්ක එයා ඇඟට වැහිලා වාගේ ගිහිල්ලා ඉවරලා කියනවා රජතුමනි මට පුළුවන් මේක හදන්න. තරුණ බාසුනේක කියනවා දිය භාජනයක් අරන් මම ආකෘති පෙන්නන්න. වතුර භාජනයක් අරගෙන ඇවිල්ලා මෙයා මෙහෙම ලොකු තට්ටුවක් දානවා මේ වතුර භාජනෙට. ඒකේ දිය බුබුලක් හට ගන්නවා. රජතුමනි මෙන්න මේ දිය බුබුල ආකාරයට තමයි මම මේ මහා චෛත්‍ය නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ කියලා රජතුමා සාදු දාන දීලා රජතුමා පහදිනවා. රජතුමා කියනවා අපි මේක කරමු. ඒ වගේම තමයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි එදා ඒ ස්වර්ණමාලී මහා චෛත්‍යයට අවශ්‍ය වෙන සියලුම ගඩොල් ටික මවන්නේ. සියලුම ගඩොල් ටික මවන්න අපේ මැතිතුමා එදා ඒ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. ඒ වගේ රජවරු පහළ වුණාට පස්සේ මේ රටේ රන් රිදී මුතු මැණික් ඒ මහා නිර්මාණයට අවශ්‍ය සියලුම දේවල් මහ පොළොවේ අපිට ලැබුණා. ඉතින් ඔබතුමා මම උදාහරණයක් කිව්වේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේටත් ඒ වගේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිසරණක් හිතක් ඇති. උන්වහන්සේ දෙවියන් ඒ කියන්නේ දෙවියන් වැඩ ගන්න ආශිර්වාද ගන්න දක්ෂේ. උන්වහන්සේ සඳහන් කරා කොකුන්නෑවේ සාරණ සොන්නන් සඳහන් කරා මේ බොහෝ වෛද්‍යවරුන් අද දවසේ කරන්නේ කැකුමක් කරලා තමයි බයිපාසයක් කරලා තමයි සුව කරන්නේ. නමුත් උන්වහන්සේ සඳහන් කරා දෙහිගිඩියක් කපලා සුව කිරීමේ හැකියාවකුත් තියෙනවා මේ බොහෝ වෙද ස්වාමින් වහන්සේලා වෙද හාමුදුරුවෝ කියලා කියන්නේ. අපි මතක් කරමු ඒක අවශ්‍යයි. කියන්නේ බොහෝ විද්‍යාඥයන්ට හසු නොවන කාරණාවක් තමයි මේ විශ්ව ශක්තිය කියන කාරණාව. අද තාක්ෂණය ගත්තාම බොහෝල තාක්ෂණ උත්සාහ කරනවා මේ මහා කරුණාකරන් වහන්සේගේ හඬ දේශනාවන් ලබා ගන්න. නමුත් එහෙම මේ ලබා ගැනීම හැකියාවක් නෑ අද විද්‍යාඥයන්ට. අපේ මැතිතුමනි ඔබතුමාට සඳහන් කරන්න මේ අහන් ඉන්න අපේ ලෝකවාසී ලංකාවාසී සියලුම බෞද්ධයන්වම කියනවා අපේ ඈත ඉතිහාසයේ ඉඳලා ලොකු අතීතයක් තියෙන රටක්. ඒතර අතීතයේ මුතුන් මිත්තෝ මේ ලෝකේ පාලනය කරපු ඇත්තෝ. සමහර රාවණ රජුරු වගේ රජවරු මේ මුළු මේ ලෝකෙටම පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය පිහිටන්න කලින් බුදුහාමුදුරුවෝ ලෝකේ උත්පත්ති ලබන්න කලින් අවසාන රාජපෙළපති අවසාන චක්‍රවර්ති රාජපෙළපති අවසාන පුරුක තමයි රාවණ මහරජතුමා. එතකොට බුදුරේකුටයි චක්‍රවර්ති රජගෙනෙකුට එකට පහළ වෙන්න බෑ. ඒ නිසා පිරිනොම් මිය ගියාට පස්සේ ඊට පස්සේ තමයි මේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් ලෝකේ පහළ වෙන්නේ. ඒතර ඒ කාලේ ඉඳලා අපේ මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරපු
ශක්තියක් තිබුණා. දැන් ඔබ කල්පනා කරන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා. මහරහතන් වහන්සේලා ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා. ඒ ඉර්ධි ප්‍රාතිහාර්ය පානකොට අපි සඳහන් කරන මේ දැන් මේ දුරතුපුන් පොහොය එහෙම නැත්නම් ජනවාරි මාසේ පොහොය 2026 දැන් ගෙවිලා දවස් 2යි. දවස් 3යි. මේ ඊයේ දවසේ ගෙවුනේ. එතකොට ඔබ කල්පනා කරන්න දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනය සිද්ධ වෙන්නේ මේ යක්කුන් දමනය කරන්න, යක්ෂයන් දමනය කරන්න. යක්ෂ නාග ඒ ආදී ගෝත්‍රිකයන් තමයි ලංකාව පාලනය කරේ. එතකොට මේ දමනය කරන්නට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා. සමහරවිට මේ ශරීරයෙන් ගිනිදළු මවනවා. ජල දහරා මවනවා. එතකොට නූතන විද්‍යාවත් එක්ක අපි හිතනකොට මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා කියන එක පින්වත් ඇත්තම කතන්දරය කියලා බිහිලුවක් වාගේ මිනිස්සුන්ට. නමුත් ආධ්‍යාත්මය තුළ මේ චිත්ත සංතානයේ ඇති ශක්තියින් තුළ අපිට පුළුවන් සමහර දේවල් සමහර ලෙඩ රෝග පවා හොඳ කරන්න. සමහර ලෙඩ රෝගවල් පවා සුව කළ හැකි. බොහෝ විශ්වාසයන් ගැන සමහරු හිතන්නේ නැහැ. නමුත් කොකුණෑවේ සාරණන් ස්වාමීන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළත් පහනක් දල්වමින් සියලු දෙවි දේවතුන් වහන්සේලාට පින් දෙමින් ආශිර්වාද ලබාගෙන බොහෝ ලෙඩ රෝගීන් සුවපත් කරලා තිබෙනවා. මේ විහෙර ගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ ඒ කටයුත්තත් සීකරන සිදුවෙන බව සඳහන් කරන්න ඕනේ. ඒ කටයුත්ත ප්‍රියන්ත මහතා සිහිපත් කරන්න ඕනේ. මොකද උන්වහන්සේගේ සාසනික මෙහෙවර වගේම තමයි උන්වහන්සේගේ ඒ වෙද කර්ම කටයුතු පිළිබඳවත් අපි සිහිපත් කරන්න ඕනේ. බෞද්ධ නාලිකාවේ දහම් කතිකාවතට සහභාගී වෙමින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා සියසෙන් මාධ්‍ය නාලිකාවට බිබිල්ල බුලුපිටියේ පේරණ විහාරාධිපති විශිෂ්ට ධර්ම කටික කොත්මලේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ. අවසර අපේ හැමදෙරෝනේ මේ ඌව වෙල්ලස්සේ මේ විහෙර ගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ පිළිබඳව තවත් ඉසව් සොයායන පිරිස් බලාපොරොත්තුවෙන් ඇති මේ අද කතිකාවත් එක්ක සහ මේ කිපු කතා බහත් එක්ක. තවත් මොනවද අපට මේ දැන කියා ගන්න තියෙන්නේ මේ විහෙරගොඩ පුදාම ආපු කෙනෙකුට බොහොම සමාධියෙන් යුතුව තමන්ගේ බණ භාවනා කටයුතු වල සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් ඒ පිළිබඳව අපි සඳහන් කරොත් මේ කටයුත්ත කරන ආකාරය පිළිබඳව. ඔව් මැතිතුමනි අපි දැන් අපි කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා සීල භාවනා ආදී වැඩසටහනක්. දැන් ඊට කලින් මම මතක් කරන්න ඕනේ සාරන්ද ස්වාමීන් වහන්සේගේ ඔය අපි ඔය දෙහිගිඩියක් කපනවා ආශිර්වාද කරේ සම්බන්ධව. ඒක ඇත්තටම මේ දෙහිගිඩියක් කපනවාට වඩා මනසක් සුවපත් කරන්න පුළුවන් ඕනෑම ලෙඩ රෝගයක් රඳා පවතින මේ මනසක් එක්ක. සමහර භාවනා කර්මස්ථාන තුළින් මනුෂ්‍යයාගේ තියෙන මේ පිළිකාව නසන්න පුළුවන්. ඒක අද අපි නෙමෙයි ලෝකේ ඉන්න විද්‍යාඥයෝ පවා හොයාගෙන තියෙනවා. ලෝකේ හොයාගත්තේ නැති දේවල් ගොඩක් තියෙනවා අපේ මැතිතුමනි. බලන්න අම්මගේ ලේ කිරට හැරෙන්නේ කොහොමද කියලා අදවත් කාටවත් හොයාගන්න පුළුවන් වුණාද මොන ආයතනෙන්ද කියලා? දරුවෙක් ඉපදුණා අම්මගේ ලේ කිරට හැරෙන්නේ කියලා කොහොමද කියලා අහුවොත් ඒ විද්‍යාඥයන්ට දෙන්න උත්තර නැහැ. අම්මගේ ලේ කිරට හැරෙන්නේ ඒ අම්මා තුළ ඇති වෙන සෙනෙහස, දයාව, කරුණාව, මෛත්‍රිය කියන මෙන්න මේ ගුණාංගات එක්ක. ඉතින් ඒ වගේ සමහර ස්වාමීන් වහන්සේලා සමහර බ්‍රාහ්මණයෝ වෙන්න පුළුවන්. ඒ ආධ්‍යාත්ම ශක්තියෙන් නැතිනම් යම්කිසි මට්ටමක ඉන්න කෙනෙක් යම්කිසි කෙනෙකුට ආශිර්වාදයක් කළ එක දෙහිගිඩියක් කැපුවත් එහෙම නැත්නම් තෙල් ටිකක් ඔළුවේ ගෑවත් සමහරට ඒක ඒ රෝගයක් තරක සුවපත් වෙනවා. සමහර දේවල් තිබෙන අපි ඇස් දෙකටම දැකපු දේවල් ඔය යක්ෂ දෝෂ ආදී දේවල් ඒ දේවල් තමන්ගේ ශරීරය තුළ ඒ ප්‍රේතයෙක් ඇවිල්ලා තමයි මේ ශරීරය වහගන්නේ. ඉතින් එතකොට ඒක හරි වදයක් ප්‍රශ්නයක් ගැටලුවක් වෙන මිසඳ ඒ වගේ දේවල් පවා අපේ ස්වාමීන් වහන්සේ ඒ ශරීරයෙන් අයින් කරලා දාලා මේ මිනිස්සුන්ට සතේ සලසනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දැන් උන්වහන්සේත් එක්ක අපි සාකච්ඡා කරා. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මැතිතුමනි. මෙතන අපිට මේ ලොකු ධර්මශාලා පහසුකමක් නැහැ. කොච්චර ධර්මශාලාවක් තියෙන්නේ. ඉතින් දැන් මේ වෙනකොට මේ ධර්මශාලාවක් හදන්න ඉදි කරගෙන යනවා අලුතෙන්ම අභිනව. ඉතින් මේ ධර්මශාලාවේ 2000කට ආසන්න පිරිසකට අපිට සීල සමාදාන ආදී කටයුතු සිදු කරගන්න පුළුවන් අනාගතයේදී. ඉතින් මම ලෝකවාසී ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලනවා මේ විහාරස්ථානය තුළ මේ නිර්මාණය කරන මේ ධර්මශාලා ගොඩනැගිල්ල සකසා ගන්නට ඔබේ දායකත්වය පුළුවන් නම්
මේ භූමියට නැත්නම් මේ විහෙරගොඩ පුදාම රාජ මහා විහාරස්ථානයේ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනා මැතිතුමනි මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ බලාගෙන ඉන්නේ මේ ගම දිහා. මේ ගම්මානේ තියෙනවා දුප්පත් ගොවි පවුල්. අද පේනවත් කුඹුරු හේන් ගොවිතැන ආදී ගොවිතැන් තමයි ඈත පේන්නේ. ඒ ගොවිතැන් බතෙන් යැපෙන අපේ ගැමියෝ පිරිසක් ඉන්නවා පවුල් 1000ක විතර. මගේ අදහසක් තියෙන අනාගතයේ මේ ධර්මශාලාව හදලා ඉවරනාට පස්සේ සෑම ගෙදරකටම අපි ගිහිල්ලා කතා කරලා සාකච්ඡා කරලා හැම ගෙදරකම සෑම කෙනෙක්ම පුළුවන් හැම කෙනෙක්ම මේ අවුරුද්දේ මේ ධර්මශාලාව හදාගත්තට පස්සේ මේ භූමිය තුළ සීල භාවනාදී ගුණධම් වලින් දැන් අපි දන් දෙන ඕන තරම්. දන් දුන්නට මිනිස්සු තමන්ගේ වත්තේ පිටේ හදන පොල් ගෙඩිය පවා දන් දෙනවා, හාල්ලටේ පවා දන් දෙනවා. නමුත් ඊට වඩා ආධ්‍යාත්මයක් අපි හදන්න ඕනේ මිනිස්සුන්. ඒ ආධ්‍යාත්මයක් හදන්න නම් අනිවාර්යෙන් අපි දන් දීලා ඉතින් නවතින්න නැතුව සීල භාවනාදී පින්කම් වල යොදවන්න ඕනේ. නොදන්න ධර්මයේ කියලා දෙන්න ඕනේ. ඒ ධර්මයන් තුළ ඉතිහාස කාරණා තුළ ඒ අත්ෝ ඒක අවබෝධ කරගෙන බොහෝ දුරට යම් කිසි විදියකින් ඒ පංචශීල ටික හරි රැකගෙන පංචශීලය ආරක්ෂා කරගෙන හරි මිය පරලෝකියොත් ඒ පුද්ගලයාට සුගතිගාමී උප්පත්ති ලැබට හැකියාව ලැබෙන හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ භූමිය තුළ අනාගතයේදී විශාල පිරිසකට සීල භාවනාදී කටයුතු සිද්ධ කරගන්නට හොඳ තෝතැන්නක් නිර්මාණය කරන්න. චරත භික්කවේ චාරිකම් භෝජන හිතාය භෝජන සුඛාය අත්තා හිතාය ලෝකානුකම්පාය. තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ දේශනා කරේ එකයි. ඒ අනුව තමයි යතිවරයන් වහන්සේලා හැටියට විහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ පොකුණෑවේ සාරණන් ස්වාමීන් වහන්සේත් අපේ ගෞරවනීය අති ගෞරවනීය බිබිලේ බුලුපිටියේ පේරණ විහාරාධිපති විශිෂ්ට ධර්ම කතික පොත්මලේ ධම්මදස්සී නායක ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝත් මේ කටයුත්තට ඉහළින්ම සම්බන්ධ වෙන සම්මාදන් වෙනවා. මම හිතන්නේ බෞද්ධ නාලිකාවේ කාලයක් තිස්සේ පදනම ශක්තිමත් කරමින් උන්වහන්සේගේ දහම් කතිකාවල් ධර්ම දේශනාවන් මේ ලෝකයේ පුරා සදහවත් ජනතාව තුළ සිස්සතන් තුළ ගැඹුරින්ම ස්පර්ශ කරන්න ඇති. අපි උන්වහන්සේට ආයුෂ සැප බල ප්‍රඥා ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සියසෙන් මාධ්‍යනාලිකාව හැටියට. අවසර අපේ හාමුදුරුවනේ එහෙමනම් ලෝකවාසී සදහවත් බෞද්ධ ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ සියසෙන් මාධ්‍යනාලිකාවත් එක්ක. අද දවසේ බොහොම බොහොම සඳහන් කරා දුකටපත් ජනතාවක් ඉන්නවා කියලා, දුප්පත් ජනතාවක් කියලා නෑ. අපි සම්බෝලේ බතුයි කාලා ශක්තිමත් වෙච්ච ජාතියක් මේ චෛත්‍ය රජන් වහන්සේලාට ගලක් දුන්නත් නිල්ගල රතුගල පවා රුවන්වැලි සෑය ලබා දුන්නේ මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ ජනතාව තමයි මේ කටයුතු සම්බන්ධ වුණේ. මී පැණි වලින් තමයි මැටි අනලා ඒ ශක්තිමත් කරන්නේ සෑය. ඉතින් මී පැණි සැපයලා තින්නේ මේ ප්‍රදේශයෙන් තමයි. මේ ප්‍රදේශය සඳහන් කරන්නත් ඕනේ. බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම තමයි කර්මශය කිරීමේ භාවනාවල් ක්‍රමවල් 160 ගානක් තියෙනවා. නිර්වාණ බෝධි යන ගමනේදී සියලු භාවනා ක්‍රමවලින් ලෙඩසුව කිරීමේ හැකියාවක් තියෙන බව සඳහන් කරා. අවසර පෙහවතුනේ අවසන් වශයෙන් මේ සියලු දේ කැටි කරලා වහන්සේට යමක් කියන්න දී සියසෙන් මාධ්‍යනාලිකාව ඔස්සේ ලෝකවාසී ජනතාවට. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. සදහැති පින්වත්නි මේ ලෝකේ මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. දැන් ලෝකයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා සීලම උදුරු අපිට කිව්වේ සබ්බපාපස්සා කරණං සීල පාප ධර්මයන්ගෙන් වළකින්න. කුසලස්ස උපසම්පදා කුසල දහම් වඩන්ට. සචිත්ත පරියෝදපණං දුවන පණින හිත මේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසනං සීල බුදුරුන්ගේ අනුශාසනාවයි. මම ආරාධනා කරනවා මේ ලෝකවාසී ලංකාවාසී සියලුම බෞද්ධයන්ට මේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයට අනුව නිතර කුසල දහම් වඩන්න. ඒ කුසල දහම් ගිහියෙක් හැටියට වඩන්න පුළුවන් වෙන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පින්කම් හැටියට. ඒ දාන සීල භාවනාදී ත්‍රිවිධ පින්කම් නිතර සිදු කරගෙන තමන්ගේ නිර්වාණ මඟ ධර්මයෙන් පෝෂණය කරගන්න. ඒ නිර්වාණ මඟ පෝෂණය කරගන්නවා කියලා කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන බුදු පසේ බුදු මහරහත් කෙනෙක් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ අමා මහ නිවන් දකින්නට ලැබෙනවා ඒකාන්තයි. එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. බිබිලේ බුලුපිටිය
පේරණ විහාරාධිපති විශිෂ්ට ධර්ම කතික කොත්මලි ධම්මදස්සී ස්වාමින් වහන්සේ අද දවසේ නිල්කල වෙහෙරගොඩ පුදාම රජමහා විහාරස්ථානයේ අද දවසේ CSN මාධ්‍යාලිකාවේ මේ දහම් කාතිකාව වගේම තමයි මේ පුණ්‍ය භූමියේ සිත නිවන පුණ්‍ය භූමිය පිළිබඳව කතා බහ කළේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන නවම් පොහෝ දවසේදී ආශිර්වාදාත්මක බෝධි පූජාව පවත්වන්නට මේ පුණ්‍ය භූමියේ CSN මාධ්‍යාලිකාවේ සියලු දෙනා එකතු වෙලා. ඒ නිසා අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අපිත් එක්ක සහ සම්බන්ධ වෙන්න අපිට ආශිර්වාද කරන්න දවසේ වැඩම කරන හැටියට උන්වහන්සේට අපි ආරාධනා කර සිටින CSN මාධ්‍යාලිකාව හැටියට. ඒ වගේම මතක් කරන්න ඕනේ නිල්කල වෙහෙරගොඩ පුදාම රජමහා විහාරයේ විහාරාධිපති කොකුන්නෑවේ සාරණ ස්වාමීන් වහන්සේටත් ආයුෂ සැප බල ප්‍රඥා ලැබේවා, තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මේ පුණ්‍ය භූමිය සංවර්ධනය කරන්න, මේ ප්‍රදේශ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා කටයුතු කරන්නට, ඒකම ලෙඩ රෝග වලින් පවා එන අයගේ සුවපත් කරන්න, හිත සුවපත් කරන්න, කායික මානසික සුවපත් කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ නිල්කල වෙහෙරගොඩ පුදාම රජමහා විහාරයේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය දහම් පාසල් ගුරු ප්‍රධානාචාර්ය ප්‍රධාන දායක මහත්මයා KG ප්‍රියන්ත කුමාර මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා. තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මේ දහම් පාසලේ කටයුතු හොඳින් නිශ්චිත කරන්නට, හොඳ පරපුරකට මඟ ගියා දෙන්නට ඒ ආශිර්වාදයක් කරමින් අපි දුරුතු නවම් පොහොය දවසේ නවන් පොහොය දිනේදී බෝධි පූජාව සමග ඒකාත්මික වෙමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.